ලෝ ගයිස් ඔන්න ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ සෙල්ඩ්‍රිනාද සේලර් කියන සුපිරිම සුපිරි හොරර් ගේම් එක. ඉතින් මචං මේ ගේම් එක පට්ටම අතල් ගේම් එක. ඉතින් මචං සෙල්ඩ්‍රිනාට අතල් දෙන්න තමයි මචං අපිට තියෙන්නේ. හරි මචං ඉතින් අපි වැඩි කතා නැතුව ඉක්මනටම යන් ගේම් ප්ලේ එකට. අපි මෙන්න මේක තෝරමු නේද? කද්ද තෝරන්නේ? මීඩියම් දාමු. ඊසි ගහන්න ඕනේ නැහැ නේ බොරුවට. ඉතින් මචං ඉතින් හරි සරල දෙයක් මේක කරන්න තියෙන පොත්තට කොයන ගෙදරින් පයින්න ඔය සෙල්ජිනා මැදින් පැන ඉතින් පොඩ්ඩක් දගලනවා වැඩි ගණන් ගන්න එපා වුණා. දන්නේ නැද්ද ඉතින් ග්‍රැනීගේ දුව නේද? දන්නේ නැහැ හරියටම දන්නේ නැහැ. බෙහෙත් ටිකක් කරන් දෙනවා. මේ හිටියේ දෙක්ක. අම්මට ඒකට පොඩ්ඩක් බය වුණා. මැදින් පැන පිස්සු නටන්න එපා බං. ඔය පාඩු ඊටහන් කොමන් වගේ. පාඩු ඉන්නේ බං මම. පාඩු ඉන්නේ කාට නිකන් ඉන්න දෙන්නේ නැහැ. ඒක තමයි සෙල්ජිනා වරද්ද ගන්න යන්නේ බෑ. ඒ කවුද? අම්මට අන්න ඔළුව හප්ප ගත්තද කොහෙද පිටි කෑ ගැහුවා. එව්ව එහෙම තමයි. ඉතින් මචං ඉතින් බලලා තාමත් වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරේ නැද්ද? ලයික් කරේ නැද්ද? මේ මොකෙද්ද? තාමත් වීඩියෝ එක බලලා සබ්ස්ක්‍රයිබ් කරේ නැද්ද? ඉතින් මචං මොකද්ද මං ඉතින් ඔය සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබාගෙන ඵලයන් ලයික් එකකුත් ඔබපා. සෝරි ලයික් එකක් ඔබන්න. මටත් පිස්සුනේ. ලයික් බටන් එක ඔබපා. හරිද? ලයික් බටන් එක ඔබලා කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරකුත් දාගෙන ඵලයන්. කොහෙන්ද දැක්කේ? මම නම් දැක්කේ නෑ හැබැයි. අන්න පොතක් බිම තියෙනවා. පොත් බිම දාන එක හරිය නෑනේ. ඉස්කෝලේ කියලා දීලා නැද්ද? පොත් බිම දාන එක හරිය නෑ කියලා. වැදපන් ওই පොතට. මෙහෙන්නේ මං ආවේ. එහෙන් ගන්න ඕනේ නෑ. මෙහෙන් ගන්න. මේ පැත්තේ පොත් තුනයි. එච්චරයි මචං. එච්චරයි. ඉතින් මචං අපි හදන්නේ අම්මට. එක කීයක යූස් කරා. හැබැයි ඒකේ වලු පෙට්ටක්වත් තිබුණේ නෑ. කීයක පාවිච්චි කරන්නේ නැති කියනන් තිබ්බා. මේක එක පුතයිද බා. බය කරන්න එපා. ඔය ඕකනේ කරන්න බැරි. බය කරන්න ඕනේ. ඉතින් මචං මට ඕකී නම හැමතිස්සෙම පැටලෙනවා බා. අනේ මන්ද ඇයි කියලා ඔය ග්‍රැනීලා ග්‍රෑම්පාලාගේ හොදට වචන කියන්න පුළුවන්. ඒ කියන්නේ හොදට කතා කරන්න පුළුවන් මේකේ විතර නම පැටලෙනවා. අයියෝ මැදින් පැනින්න එපා බං. කතාවක් කරද්දි මැදින් පයින්න එපා. කවුරුත් කියලා දීලා නැද්ද? අනේ මන්දව. කවුද දොරවල් වහන්නේ? පාඩුවේ ඵලයන්. ආව මෙතන දොරවල් වහන්න. මෙතනිනුත් ඇයි දන්නේ නැහැ අර ගෑනේ. අන්න දොරට අහු කරගත්තට හොයද අතත. මොකක්ද ඒ උනේ? හරියට කෙලින්ම ඉදිරියටම තා පොත් තුනේ මේ පැත්තේ තමයි පොත් තුනේ තියෙන්න ඕනේ. මෙහෙත් දන්නේ නැහැ. මෙහෙ ඇති බෑ. මේ පැත්තේ ඇති. අයියෝ බං කොහෙද යකෝ දුවන්නේ? නැට්ට පාගෙන දිව්වා. හදිස්සියෙම. මොකද්ද දන්නේ නැහැ නොටිෆිකේෂන් එකක් ආවා. වැඩි ගණන් ගන්න එපා. එව්ව එහෙම තමයි. ඔන්න තව එකක් එනවා. ඒක කරන්න බෑනේ ඉතින්. එව්ව බලන්න එපා මචං. එව්ව බැලුවා කියලා ඉතින් උඹලට කිසි දෙයක් හම්බෙන්නේ නෑනේ. අම්මට මේ මොනවද මෙල්ලේ? මේක අපිට මුකුත් නැද්ද පොතක්වත්. වැඩ. මේක ළඟටම ආවා කියහන්කෝ. අම්මට. දෙමෝ. පිස්සු දෙකෝ එහෙම ගේම් ඕව වෙනවද? අපි ආයිමත් ගහමු. අදනම් කොහොම හරි ගහනවා බා. ඵලය කොහොම හරි ගහනවා. කොහොම හරි ගහනවා. ඔයා කවුද කියන්නකෝ මට. ඔයා ලොකුද? ඔයා ලොකුත් නෑ පොඩිත් නෑ. ඇයි බං හැමතිස්සෙම ඔළුව දාගෙන ඉන්නේ?
ඔය ඔළුව ඔබනවා දැනගෙන යතුරක් අම්මට මම බලහන් ගිහිල්ලා ඔළුව හප්ප ගන්නවා දැන් කෑ ගහනවා මං කිව්වේ බෑ ඔළුව හප්ප ගන්නවා කෑ ගහන්න එපා ඔළුව හප්පගෙන බොරුවට නැද්ද බෑ කවුද ඒ හිටියේ ඒ වටෙන්ම බය කරනවා හරියන්නේ බය කරන්න එපා බා මටත් මහන්සි බය වෙලාම මේ පැත්තේ යන්න පාරක් නැහැ මේ පැත්තට කෙලින්ම මේ පැත්තේ කවුරුත් නැහැ මෙහි ඉන්නවත් දන්නේ නැහැ කවුරු හරි මෙන්න කලින් වගේම පොතක් තියෙනවා මේ එකම රටාවකටද මන් දකන් තියෙන්නේ පොත් ඒක නම් පොඩ්ඩක් බය වුණා බය කරන්න එපා බං අයියෝ පවුනේ බං මම පවුනේ ඇත්ත ඔහොම බය කරාම හරිද කියහන්කෝ කෙලින් ඉස්සරහට තියෙන දොරෙන් යන්න හොඳ නැහැ ඒ දොර වහලු ඒ දොර අරින්න ඕනේ ඒක ඇරිය කියලා වැඩක් නැහැ ඉතින් ඉතින් මචං වටෙන් පිටින් පොඩ සද්ද ඇහෙනවා ඉතින් වෙඩි ගණන් ගන්න එපා මේ දොර ඇරලා බලමු මම පොඩ්ඩක් දොර වහන්න බැරිද බං දොර අරිනවා වගේම අනේ මන්ද බං ඔව්ව කවුද බං දන්නේ හරි මචං මේ පැත්තේ බලමු මේ පැත්තෙත් මුකුත් නැහැ මේක ඇරලා බලමු මේක ඇතුලෙත් මුකුත් නැහැ නෙමෙයි තියෙනවා යතුරක් තිබ්බා කොහෙද දන්නේ අරයා ඉන්නේ අන්න ආයිමත් දොර ඇරුවා මොකද ඔයා මෙයා හරියන්නේ නැද අන්න ආයිමත් නැට්ටක් පාගගෙන මේ සෙල්ෆිනා හරියන්නේ මේ බලන්න සෙල්ලිනා කියලා මට හරියට කියාගන්න බෑ ඇයි පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන බලය මේ කාරින් බල මේක ඇතුළ අනිවාර්යෙන් තියෙනවා මේ පැත්තේ මුකුත් නැද්ද ඔතනදී අනිවාර්යෙන් යනවා ඔය ගෑනිකෝ යතුරක් ලයම් බෑ වද දෙන්න එපා මං කියේ නෑනේ කොහෙට හරි ඔය දුර පාරක් තියෙන තැනක් තියෙනවා බලන්න මේකේ යතුරු නම් තියෙනවා බලු මේක ඇතුළේ මුකුත් නෑ මේක ඇතුළේ නෑ බෑ ඇයි බං හොම් කරන්නේ දැන් ගිහිල්ලා ඔළුව අද්දන කෑ ගහපන් අර ඔළුව අද්ද ගන්නවා කෑ ගහන්න ඇයි බං ඔහොම කෑ ගහන්න එපා බෑ මේට වෙලාවට ඒ පැත්තට ගියේ තව පොතක් හම්බුණා මේ පැත්තේ දැන් අන්තිම පොත ඇති සමහර විට මේ පැත්ත ගැන තමයි මම කිව්වේ මෙතන ඉතින් අනිවාර්යෙන් පොතක් තියෙනවා හරි බලමු යතුරුකුත් තියෙනවා යතුරුෙන් නම් ඇති වැඩක් නැහැ මෙතන පොතක් තියෙනවා ඔක්කොම පොත් හොයාගත්තා දැන් ඉතින් පයින්න තමයි තියෙන්නේ හම්බෝ බා පයින්න නෙමෙයි බම් මේක තියෙන මොකක් හරි සීන් එකක් තියෙනවා දන්නේ හරි කෙලින්ම ඉදිරියටම අධික වේගෙන් ඉදිරියට ඇදෙනවා මේ පැත්තෙන් නේ ආවේ මේ පැත්තෙන් තමයි ආවේ මෙහෙට කැපෙමු මෙහෙ දොරක් තිබිලා මේ වෝල බලන්න ඕනේ බැලුවයි කියලා වැඩකුත් නැහැ මේ පැත්තට කැපිලා බලමු මේ පැත්තෙත් මුකුත් නැහැ මේ පැත්තට ගිහිල්ලා නම් වැඩක් නැති වෙයි මේ පැත්තට බලමු කවුද බම් බිත්ති බදින්න එපා බම් මිනිස්සු යන පාරේ ඉතින් කෙලින්ම ගිහිල්ලා මේ පැත්තට හැරෙමු මෙහෙන් යමු කෙලින්ම යමු හරි මෙතන සෙට් වුණා මට මේ පැත්තද කොහෙද බං ලොකුම පැත්ත
අනේ මන්දව මේ පැත්තට මොකක්ද වෙන්නේ? නෑ මේ පැත්තටනේ යන්න තියෙන්නේ. මේ පැත්තෙන් එන්නේ මම ආවේ බෑ. ඔව් මේ පැත්තෙන් එන්නේ ඇවිල්ලා දෙන්න. ඊ එකම තැනක බං කරකිලා තියෙන්නේ මා. මෙච්චර වෙලා. ඇයි බං ඔහොම කරන්නේ? මම පවු නැද්ද බා? කියන මේ පාර නෙමෙයි නා. මන් දන්නවා යන්න පාර. මේ පැත්තට. කොහෙටද ගියාම බං යන්නේ? මේ කොහෙද? අජෝ මං හිර වෙලා බා. පාර මතක නැහැ කියහන්කෝ. මේ පැත්තට ගිහිල්ලා බලමු. මේ පැත්තට ගිහිල්ලා අන්න හරි බං මෙන්න මේ පැත්තට යන්න. මේ ඔළුව ගෑවෙනවද බං උඩ? අනේ මන්දව. මේ පැත්තට. යකෝ යනවා ඉවර වෙන්නේ නැහැ. හරි මචං අපි සාර්ථක ලෙස එළියට ආව කෝ දැන් මේක නැද්ද? එක්සිට් කියලා ගහලා තියෙන දොරෙන් මම එළියට යන්න හදන්නේ. බයි. Through the wastelands, through the highways, and on we'll go. දැන් සැපට අන්න පිටියසට ගියා. මොකද කියන්නේ කන්සර්වේෂන් you manage to දැක්කේ නෑ. හරි මචං මම ඉතින් අදට වීඩියෝ එකෙන් ඔච්චරයි. කියන්නේ තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබම සුබ දවසක්.